පොළොන්නරුව විද්‍යාපීඨයේ මම ඉන්නේ. ඉතින් වෙලා තියෙන විනාශය කොයිතරම්ද කියලා ඔබට පේනවා. වතුරේ පීඩනයටද කැඩෙන්නේ? ඔව් මේ දොර වහලා තිබ්බ ලොක් හා කරලා තිබ්බේ. හා හා මේකේ ප්‍රෙෂර් එක මේ ලොක් එකත් එක්ක අඩ කරගෙන මේ වතුර ඇතුළට ගියා. හා අතුලි බලමු. මේ තමයි පුලතිසි විද්‍යාපීඨය. පොළොන්නරුවේ විද්‍යාපුර පිහිටලා තියෙන ගල්ලෑල්ලේ වතුර තාම තියෙනව නේද සර්? පුස්තකාලේ අපි බලමු ඇතුළට ගිහලා කොහොමද තියෙන්නේ කියලා. ඉතින් කොයිතරම් අධ්‍යාපනයක් පාසල් දරුදරියන්ට විශේෂයෙන්ම අධ්‍යාපනය දෙන්න ගුරුවරුන් හදන තැන පොළොන්නරුවේ පුලතිසි විද්‍යාපීඨයේ. මත් එක්ක ඉන්න පුලතිසි විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමන් කොහොමද සුබෝදෑසනක් කියලා කියන්න බෑ. මේ වටපිටාව දැක්කම උත්සාහ කළා දිනවා සර්ලා මේ ටික බේරගන්න. මොකද්ද දැන් තත්ත්වය? මොකද කරන්නේ? අද තමයි සුද්ධ පවිත්‍ර කරන්න සූදානම් වෙන දවස අපිට පේන විදිහට. ඔව් දැන් මේ වෙනකොට ඉතින් අපි අද අපේ ආදි ශිෂ්‍යයෝ කීප 12 දෙනෙක් ආවා. ඒකට අපි ඒ කට්ටිය ලව්ව සහ අපේ කාර්ය මණ්ඩලයේ කීප දෙනෙක් දාලා අද උත්සාහ කරනවා පුස්තකාලය ටිකක් සුද්ධ කරගන්න. නමුත් අපිට එක දවසකින් මේක සුද්ධ කරගන්න පුළුවන් වේද කියන එක හිතන්න බෑ. ඉතින් අපි උත්සාහ කරා ඇත්තරම මේ අපි යට තිබිච්ච පොත් ටික අපි ඒ වෙලාව හිටපු ගුරු ශිෂ්‍යොත් එක්ක එකතු වෙලා අඩි 3ක් විතර අඩි 2ක් විතර මේක අතට දාලා තිබ්බට. එතකොට ඒ ටක් ගාලා ඇවිල්ලා උඩට පොත් ටික තිබ්බා. නමුත් එතනත් මේ මට්ටමට මේ පොත් දෙමිලා තියෙන්නේ. මේ උඩම තට්ටු දෙකේ පොත් ටික බේරිලා තියෙනවා. ඉතින් මේක දැක්කාම ඇත්තටම හරිම සංවේදී අතරම අර පොත්වලට ආදරය කරපු අය පොත් ගැන හදවතින් හිතපු අය පුලතිසි විද්‍යාපීඨයේ පුස්තකාලය හදවතට වඩා වටින තැනක් අධ්‍යාපනය කියද්දි. අධ්‍යාපන මනෝවිද්‍යාව, අධ්‍යාපන කළමනාකරණය මේ රාක්‍ය කියලා කියන්නේ ඉතින් නේද? අනාගතයක් ගොඩ දාන තැනක් ඉතින් පුස්තකාලය කියලා කියන්නේ. අවසානයේ කොහොමද සර් කියන්න තියෙන මොනවද මේ වෙලාවේ අධ්‍යාපන දරුවන් බලාගෙන ඉන්නවා නම් දෙමාපියෝ බලාගෙන ඉන්නවා. ඇත්තටම අපිට පුළුවන් නම් ඇත්තටම ඔබගේ දැන් මේ වෙනකොට ඇත්තටම අපි මේක මේ පුස්තකාලය විනාශ වෙලා තියෙන කියන එක ගොඩක් අය දන්නවා ඇත්තටම. අපි දැන් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. වාර්තා ආදි විද්‍යාර්ථීන් ඇත්තටම දන්නවා. ඉතින් මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා පුස්තකාලය ගොඩනගා ගන්න සහාය වෙන්න. ඉතින් ඔබට හැකි පමණින් ඔබ සහයෝගයන් ලබා දෙන්න මේ පොළොන්නරුවේ හදවත විද්‍යාපුර විද්‍යාපීඨයේ මම ඉන්නේ පුස්තකාලේ. ටැබ් පරිගණක ටික අපි දන්නවා චාර්ජ් කරන්න අපි ගබඩා කරලා තියෙන මේකේ. තාම තියෙනවා සර් ඒකේ? ඔව් ඒකේ තියෙනවා. ඒ කියන්නේ මේක බිම තිබ්බේ. ලාභය අපි උඩින් අවස්ථාව අනුව ගත්තා. ඒත් ඉතින් හිතුවා නෑ මෙච්චර වතුර එයි කියලා හිතන්නේ නෑනේ නේ. ක්ෂණිකව පොළොන්නරුවට මේ ගල්ලෑල්ල ප්‍රදේශයට මේ ජල ගැලීම් තත්ත්වය සිදු වුණේ. ඉතින් ඒ අවස්ථාව අනුව ඔබට මතක ඇති අපි වාර්තා කරා ළමයි ටික බේරගන්න කටයුතු තමයි මුදවා ගැනීම කටයුතු තමයි මූලිකත්වය අරගෙන කරේ. ඉතින් හැකි විදිහට කාර්ය මණ්ඩලය මේ කටයුතු බේරගන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් කොමුණත් මේක තමයි තත්ත්වය දැන්. සාමාන්‍යයෙන් ලයිබ්‍රරි එකක රෙෆරන්ස් කියන එක කොච්චර වටිනවද කියලා දන්නවා රිසර්ච් කරපු අය. අපි නේද අසයින්මන්ට් වලට හැම ගන්නකොට. ඉතින් මේ පොත් අපිට ගෙදර අරගෙන යන්න නැත්නම් අපිට භාවිත කරන්න දෙන්නේ නැහැ. නමුත් කියන්න තියෙන්නේ ගම් වතුර ඇවිල්ලා මේ දේවල් අරන් ගිහලා කියලා. මේක අදිවිත් පොත් ටික තමයි අපි අර උඩ දාලා තියෙන්නේ. ළමයි දැන් මේ යතුරු යට එනකොට ඒ අවස්ථාව අනුව අපි අදිවිත් පොත් ටික මේ දෙක අයින් කරා ඒ වෙලාව ඇටියට. ඒ දෙක අයින් කරලා අපි දැම්මා මේ උඩට මට එකක් දෙන්න. මේක නෑ. මේක දෙවිලා. සෙක්ෂන් එක තේරුම් ගන්න. ඔබට කරන්න පුළුවන් උදව්ව තමයි ඉතින් මේ රාක්ක ටික ආපහු තිබුණු තත්ත්වයට පත් කරන්න පුළුවන් ලොකුම දේ ඔබට හැකි පමණින් අරන් යන්න. පොත් ගෙනත් දෙන්න විශේෂයෙන් මෙතන ඕන පොත් මම හිතන්නේ ඔබට අදාළ ශාස්ත්‍රය පිළිබඳව දන්න අයගෙන් කතා කරලා බලලා පොත් ටික එහෙම ගෙනත් දෙන්න පුළුවන් නම් වටිනවා. මොකද මෙතනට අදාළ පොත් පමණයි සාමාන්‍යයෙන් පුස්තකාලයේ අධ්‍යාපන මනෝවිද්‍යාව, අධ්‍යාපන කළමනාකරණය
ඒ වගේම ගුරුවරයෙක් හදන්නට අවශ්‍ය කරන දැනුම ලබා ගන්න තැනක් විද්‍යාපීඨය කියලා කියන්නේ. ඉතින් ඒට අදාළ පොත්පත් ටික තමයි මේ විනාශ වෙලා තියෙන්නේ ඉතින්. පුස්තකාලයක් කියවුවම අර මම කලින් කිව්වා වගේ මතකයන් තමයි හැමතැනම තියෙන්නේ. මේ පුලතිස්ස විද්‍යාපීඨයේ පුස්තකාලයේ කියවීම් කාමරය. ඔබට මතකයිනේ.